ත්‍රිකෝණ සංඛ්‍යා සෙවීම. ත්‍රිකෝණ සංඛ්‍යා අපි දැන් ওই කඩවල වලට යනකොට දැන් ඉස්සර නෑ ඉස්සර කඩවල වලට එහෙම ගියාම අපට මතකයි අපි සතොසට එහෙම ගියාම සතොසේ ගහලා තියෙනවා මෙන්න මෙහෙම මේ 17. කොහොමද ගහලා තියෙන්නේ? මෙන්න මෙහෙම තමයි 17 ගහලා තියෙන්නේ. මෙන්න මෙහෙම 17 මෙහෙම 17 මෙහෙම 17 මෙහෙම 17 මෙහෙම 17 ආපෝ මෙහෙම 17 මෙහෙම 17 මෙහෙම 17 ආපෝ මෙහෙම 17 මෙහෙම 17 මෙහෙම 17 ආපෝ මෙහෙම 17 ආපෝ මෙහෙම 17 මේ මෙහෙම කවුරක්වත් දැකලා තියෙද සර් අපි තාම සර් දැකලා තියෙනවා සර් පොඩ අතුස්සම් බලන්න මේ ඔය කාගීල්ස් වල මේ කීල්ස් වල නෑ මේක එමෙ ඉන්නවද right ඉස්සර අපි එහෙම ගියාම සතොසට ගියාම දැන් සතොසෙත් නෑ මෙහෙම හොඳද මේ මෙන්න මෙහෙම තමයි ගහලා තියෙන්නේ මේකේ පොඩි ගතිය තියෙන වැඩ මේක බැලුවොත් මෙන්න මෙහෙම පොඩි ත්‍රිකෝණයක් එන්නේ මේ හරිද පොඩි ත්‍රිකෝණයක් හැදෙන්නේ දැන් යටම තියෙනවා 1 2 3 4යි 5යි ඊළඟට උඩ 4යි ඊළඟට 3යි 2යි 1යි හරි නේද මෙන්න මෙහෙම පොඩි එක වැඩි වෙලා ත්‍රිකෝණ විදියට සෙට් වෙනවා මේක අහගෙන ඉන්න දැන් යන් ගානට මේවට කියනවා ත්‍රිකෝණ සංඛ්‍යා. ඒක හරියට මෙන්න මේ වගේ. පළවෙනි එක හැදෙන්නේ මෙන්න මෙහෙම. මේක ත්‍රිකෝණයක් මේ. දෙවෙනි එක ගත්තොත් මේක ගහන්න පුළුවන් ත්‍රිකෝණයක් මෙහෙම. තුන්වෙනි එක ගත්තොත් මෙන්න මෙහෙම ගහන්න පුළුවන්. හතරවෙනි එක ගත්තොත් මෙන්න මෙහෙම ගහන්න පුළුවන්. මේ ත්‍රිකෝණ සංඛ්‍යා මෙතන තියෙන 1යි. මෙතන 3යි. මෙතන 6යි. මෙතන 10යි. පොඩි රටාවකට හැදෙන්නේ. අල්ලගෙන ඉන්න නිකන් අහගෙන සර් තේරෙන්නේ නැහැ සර් කිසි දෙයක් තේරෙන්නේ නැහැ. එම් තේරෙන්න අවශ්‍ය නැහැ. හරිනේ. නිකන් අහගෙන ඉන්න. අහගෙන ටික කාලෙ ඉන්නකොට පළවෙනි සතියේ තේරෙන්නේ නැහැ. සර් මිලෝ දෙයක් තේරෙන්නේ නැහැ. කමන්නේ මට තේරෙන්නේ නැහැ. හරි. මට තේරෙන්නේ නැහැ. දෙවෙනි සතියේ තේරෙන්නේ නැහැ. මට තේරෙන්නේ නැහැ. එහෙම මේ ගණන් එක ටික කාලයක් පොර පදිනකොට එක වෙලාවක් එනවා ඒ වෙලාවෙන් පස්සේ තේරුම් යනවා ඊට පස්සේ වැඩ කරන්න ගන්නව නිකන් ආයි යකා වගේ වැඩ කරන්න ගන්නවා එතකම් මේක අමාරුයි හැබැයි අපි අතාරින්නේ නැහැ ගේම් එක අපි අල්ලගෙන ඉන්නවා අපි දන්නවා කොයි මොහොතේ හරි මේ වැඩේ හරියනවා කියලා එතකම් අල්ලගෙන මහන්සියෙන් කාගෙන ඉන්නවා right දැන් යන් ගානට අහගෙන ඉන්න දැන් පළවෙනි ගාන මම මේක හදනවා මම අර ටියුට් එකේ එවලා ඇති මේක පොඩ්ඩක් එක බලා ගන්න ඕන. ඒක පොඩ්ඩක් ඔලුවට දා ගන්න ඕන හරියද? මේ ඉගෙන ගන්න තමයි ඔලුව පාවිච්චි කරන්න ඕන. අර කතාවක් තියෙනවා යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද? මොකක්ද අපේ ඒක තේරුම? යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද?
කඩුවක් තියෙන්නේ යුද්ධෙට. ඒක නැතුව කුස්සියේ කොස් කපන්න නෙවෙයි. යුද්ධයක් තිබොතින් කඩුව තියෙන්නේ. ඔළුව තියෙන්නේ ඉගෙන ගන්න. හරිද? ඉගෙන ගන්න නැති ඔළුව ඇති වැඩක් නෑ ඔක තිබ්බට. මේ වෙලාවේ සම්පූර්ණ ගැම්ම දාන්න ඕන ඔළුවේ ඉගෙන ගන්න. හරි නේද? අර යුද්ධයට නැති කඩුව වගේ තමයි. මේ වෙලාව ඕක අනිවාර්යෙන්ම දාන්න ඕන. හරි නේද? රයිට් හරි සර් හරි ලක්ෂිත බලන්න කවුරුවත් ඉන්නවද කියලා ඇනුම් අරින නහය හාර කල්පනා කරන ඉන්නවද නැහැ නේ? අර නිකන් කෙලින් ඉන්නවා වතුර බිබී ඉන්න ඕන. හරිනේ? කවුරු හරි සර් වතුර නැතුව සර් මේ කෝපි එකක් වගේ බිව්වොත් සර් හොඳයිද කියලා කාට හරි එහෙම හිතෙන්න හිතනවනේ අපිට අතුස්සම්බන් සර්. එහෙම මට සර් හිතෙනවා සර්. ඒක වැඩි හොඳයි. මේ කෝපි සහ මැක්ස් කියන්නේ මාර ආර්ට් එකක්. හරිනේ? කෝපි මැක්ස් කියන්නේ ඒක මාරයි. ඒක මාර පොඩි ගැළපෙන දෙන්නේ. කෝපි එක මැක්ස්. හරිනේ? කවුරු හරි හිතනවනම් සර් කෝපි එක සර් බිබී මේ ගණන් සර් හදන්නද? ඒක මාරයි. ඒක මාරයි. හරිනේ? යා හරි මම ඒක අන්තිමට කියන්න. රයිට්. දැන් වැඩේ හරි. කඩේක සැමන්ටින් අසුරා ඇත්තේ ත්‍රිකෝණාකාරවය. තේරෙන්නේ මට තේරෙන්නේ නැහැ. කාටවත් තේරෙන්නේ නැහැ. උඩම තට්ටුවේ එකක් අවසාන තට්ටුවේ ටින් පහක් දැත. ඒ තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. මෙහි ඇති මුළු සැමන්ටින් ගාන කොපමණද? සර් මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. රයිට්. මෙන්න කටුවැඩ පොත. ඒකට තමයි කටුවැඩ ඕන. කටුවැඩ පොත ලක්ෂිත බලන්න කැමරනේ කටුවැඩ පොත වෙන්න. සර් මේ තියෙන සර්. කටුවට පොතක් නැතුනොත් බලා ගන්න පුළුවන් හරිනේ. ගෙදරට ඇවිල්ලා අල්ලගෙන යන්න. අපි ගෙවල් හොත මේ අපි මෙතනින් සම්පූර්ණ සිස්ටම් එක බලනවා. හරිනේ. ආයේ මීක් නැහැ, දශමෙන් නැහැ, ඉන්න ඕන ඉගෙන ගන්න ඕන ආයේ මේ විදියට. සෙල්ලම් කරනකොට සෙල්ලම් මේ කොහොම සෙල්ලම් කරන්න ඕන. හරිද? ගස් නගින්න ඕන, හූ කියන්න ඕන, නාන්න ඕන. මේ මෙතන ඇති මුහුදේ නාපු නැති ළමයි. සර් අතුස්සම් බල. සර් මුහුදේ නාලා නැහැ සර් ජීවිතේට සර්. ඉන්න අනිවාර්යයෙන්. සර් කවදාවත් සර් හරකෙක්ගේ සර් පිටක් අත ගාලා නැහැ. හරකෙක් සර් ජීවිතේට අල්ලපු නැති ළමයි. පොඩි උන් නැති. ඔබ ඉන්නෝනේ? ඔව් ඉන්න අනිවාර්යෙන් ඉන්න. හරිද? සර් හරකෙක් තියස කූසෙක්ක තරවල නැහැ සර්. එහෙමත් ඇතිවල. සරුංගලය සර් කවදාවත් සර් සරුංගලයක් කරන්නේ නැහැ සර්. ඉන්නෝනේ? මේ ශිෂ්‍යත්වක පාස් වුණත් එකයි ෆේල් වුණත් එකයි. ඕක මහා මේ ලොකු සර් ශිෂ්‍යත්වය සර් මාරයි සර් අයියෝ සර් අම්බෝ සර් ශිෂ්‍යත්වය ඇති වැඩක් නැහැ. ඕක පොඩි ඉස්කෝලයක් ගැනීම අරුණකොට ඔය මගුලේ කිසිම වැඩක් නැති එකක්. හරි නේද? ඉගෙන ගන්න වෙලාවට ඉගෙන ගන්න ඕන. අනිත් වෙලාවට අනිවාර්යයෙන්. අවුරුදු 40 වුණාම ගස් නගින්න බෑ. හරිද? කවුරුවත් දැකලා නැහැ නේ අම්මා ගස් නැගිනව දැකලා තියෙද කවුරුවත්? තාත්තා ගස් නැගිනව දැකලා තියෙද? නැහැ නේ. එහෙමයි. අවුරුදු 40 පැන්නක් මං ගස් නැගින්න බෑ මිනිස්සුන්ට. හොඳයි. එතකොට ගස් නැගින්න ඕන. හූ කියන්න ඕන. හරිද? ක්‍රිකට් ගහන්න ඕන. දගලන්න ඕන. ඊට පස්සේ මොනවද? බැඩ්මින්ටන් ගහන්න ඕන. පොඩි එහෙම දේවල් කරන්න ඕන. ගගේ මුහුදේ නාන්න යන්න ඕන ඉදිරිය ගිහලා හරි. අනේ ඈත නෙවෙයි මේ අඩු ගානේ අර මේ වෙරළේ අර කකුල පෑගෙන සීමාවේ හරි. එහෙම පොඩි දේවල් තියෙනවා. එහෙම නැතුව ආපෝ ළමා කාලේ එන්නේ නැහැ. ළමා කාලේ එන්නේ නැහැ. පළවෙනි ගාන අපි හදනවෝ. රයිට්. කඩේක 17 අසුර ඇත්තේ ත්‍රිකෝණාකාර උඩම තට්ටුවේ එකක්ද අවසාන තට්ටුවේ ටින් පහක්ද ඇත. මෙහි ඇති මුළු 17 ගාන කොපමණද? තේරෙන්නේ නැහැ සර්. තේරෙන්නේ නැහැ. දැන් යටම තට්ටුවේ 5යි. අවසාන තට්ටුවේ 17 පහක් තියෙනවා. 1යි 2යි 3යි 4යි 5යි. යටම තට්ටුවේ 5යි නම් එක එක අඩු වෙන්නේ. උඩ තට්ටුවේ 4යි. ඊළඟ උඩ තට්ටුවේ 3යි. ඊළඟ තට්ටුවේ 2යි. ඊළඟ තට්ටුවේ 1යි. එකතුව 5යි 4යි 9යි 9යි 3යි 12යි 12යි 2යි 14යි 14යි 1යි 15යි. right.
ප්‍රශ්න අංක 1 15. හරි. දෙවෙනි ගාන තනියම හදන්න. දෙවෙනි ගාන තනියම හදන්න. රෂිද ළමයි ගාන තා පොඩ්ඩයි. හරිනේ. රයිට් බුදු සර් ඉවරයි. ඉවරයි. පාසලේ සරබ සංදර්ශක ළමයි එකා මත එකා ත්‍රිකෝණාකාර ලෙස නැගී සිටිදී. සර් තේරෙන්නේ නැහැ සර් එකා මත එකා කියන්නේ එක උඩ එක අර නැගලා නගින්න ඔය සරබ සංදර්ශන වල තියෙන එක උඩ එක නැගලා එහෙම දැකලා තියෙනවනේ. යටම පෙළියේ ළමයි 6ක් සිටිදී. උඩම පෙළියේ සිටින එක ළමයෙක්. මේ සිටින මුල් ළමයි ගාන කීයද? දැන් එකා මත එකා තමයි යටම පෙළියේ 6ක් ඉන්නවා. මේ ත්‍රිකෝණාකාර සංඛ්‍යා. හරිද? මේක ගහන්න ඕන කොහෙන්ද? ඔළුවේ. පැන්සලෙන් ගණන් හදන්න බෑ. ජීවිතේට පැන්සලෙන් ගණන් හදන්න බෑ. ගණන් හදන්නේ ඔළුවේ. හරි නේද? ඔළුව පාවිච්චි කරන්න වෙන පැන්සලෙන් ජීවිතේට පැන්සලෙන් ගණන් හදන්න බෑ. හරිද? හරි. යටම පෙළියේ 6ක් ඉන්නවා. දැන් අර අඳින්න ඕනේ නෑ. අඳින්න ඕනේ නෑ. අඳින්න ඕියොත් ඉතින් මේක හැමදාම ඇද තමයි ඉන්න වෙන්නේ. යටම පෙළියේ 6 එන උඩ පෙළියේ 5 ඊට උඩින් පෙළියේ 4යි ඊට උඩින් පෙළියේ 3යි ඊට උඩින් පෙළියේ 2යි උඩින් පෙළියේ 1යි. ගැහුව ඩෝල් ගාලා ඉර. මේ කෙටි ක්‍රම තියෙනවා ඒව පස්සේ කරලා දෙන්න. 6 5යි 11යි 11යි 4යි 15යි 15යි 3යි 18යි 18යි 2යි 20යි 21යි 21යි ගැහුව ඩෝල් ගාලා උත්තරේ 21යි මෙන්න උත්තරේ 21යි. හරිද? හරි සර් හරි. අවසාන විනාඩි 5.